මොකද්ද මේ ඇත්තටම E8 වීසා එක කියන්නේ? එතකොට දැන් පවතින රජය දැඩි ස්ථාවරයක හිටියා පළවෙනිම E8 කියලා යවන්නේ නැහැ. මේකට ගොඩාක් ලංකාවේ ගොඩාක් අහුවෙලා තිනවා. මං කොත් තවම නැහැ. මාර වැඩේනේ සල්ලි දීලානේ. ඇයි සං ඇමතිවරයා දන්නවා ඇමතිවරයා ලිස්ට් එකට දානවා. ලක්ෂ 5ක් ගත්තා. 7ක් ගත්තා. සමහර තැන් වැටලීම් කරලා ඇල්ලුවා. තාම මේ සල්ලි ආපහු අරගෙන නැහැ. කොට ලක්ෂ 30ක් දීලා සමහරු මයිත් එක්ක මෙයා මොනවද දන්නේ කියලා අහන වැඩි. ඒගොල්ලන්ට මං කියනවා ඔයාලා මොනවද දන්නේ කියලා. ඉතින් ඔන්න ආයිබෝන් කියලා පිළිගන්න ඔන්න අදත් සමනතන් YouTube channel එකට ඔයගොල්ලෝම බොහොම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න ඉතින් අදත් අරන් ආවේ අපි විශේෂ පුද්ගලයෙක් කලින් වීඩියෝ එකකදීත් ඔයගොල්ලෝ දැක්කා. ඒ අපේ ආදරණීය අපේ ඩෙරික්සත් එක්ක කතා කරන්න බොහෝ දේවල් තිබ්බ නිසා තවත් පොඩි කාලයක් වෙන් කරගත්තා මේ අත්‍යවශ්‍යම කාරණා කිහිපයක් දැනගන්න ඕන හින්දා මේ ඉතින් ඩෙරික්ස් ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද තවත් දවසක ඉතින් අද කතා කරන්න ආවේ මේ ලංකාවේ මේ දවස්වල ගොඩක්ම කතා බහ වෙන වීසා වර්ගයක් ගැන. ඉතින් අපි එක එක්කෙනාගේ කතා ඔස්සේ මේවා දැනගන්නවට වඩා මේ පිළිබඳ ප්‍රාමාණික දැනුමක් තියෙන පුද්ගලයෙක්ගෙන් දැනගන්න එක තමයි හොඳම සහ වැදගත්ම කාරණය. ඒ කියන්නේ එක එක්කෙනාගෙන් දැනගන්නවට වඩා අපි දන්න කෙනෙක්ගෙන් මේ ගැන දැනගන්න එක තමයි කරන්න ඕනේ. ඉතින් ඒ සම්බන්ධයෙන් විශේෂ දැනුමක් තියෙන විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ඒ කියන්නේ එම්බසියත් එක්ක ඒ වගේම මේ දකුණු කොරියාවේ සජන් නිම්ලා ඒ වගේම ගොඩක් කට්ටියත් එක්ක බොහෝ සම්බන්ධකම් සහ දැනුමක් තියෙන පුද්ගලයෙක් තමයි අපේ ආදරණීය ඩෙරික්ස්. ඉතින් ඩෙරික්ස්ගෙන් පොඩ්ඩක් දැනගමු මේ විස්තර පිළිබඳ. ඉතින් ඩෙරික්ස් දැන් ඔය E8 කියලා වීසා එකක් තියෙනවනේ. මොකද්ද මේ ඇත්තටම E8 වීසා එක කියන්නේ? E8 වීසා. එහෙම නැත්නම් ඍතු වීසා එක එහෙම නැත්නම් කොරියන් වලින් කිව්වොත් E8 එකේ තියෙනවා කැටගරි ඇවිල්ලා සාමාන්‍යයෙන් ගොවිපළවල් එහෙම නැත්නම් දීවරතයි තියෙනවද? දීවරතයි තියෙනවා. දීවර රැකියා. එතකොට ගොවිපළවල් කිව්වන් පස්සේ විවිධ කියන්නේ හරක් හදන ගොවිපළවල් තියෙන ඌරු හදන ගොවිපළවල්. ඉතින් ගියන් පස්සේ වගා කරන ඒවා ඔය දන්න පොලිටැනල් ටැනල් වල වගා කරන ඒවා. එතකොට සාමාන්‍ය මේ දවස්වල මම ගියා අපේ සජන්නිම් කෙනෙක් කියන තනිකරම අර්ථබල දාන්නේ. ඒ වගේ වැඩ තමයි මේ E8 එකට සම්බන්ධ ජොබ් තියෙන්නේ. එතකොට සර් කොච්චර කාලයකට ලබා දෙනවද මේ වීසා එක? මේ වීසා එක සාමාන්‍යයෙන් ඍතුවක් කියන්නේ දැන් සාමාන්‍යයෙන් කොරියාවේ තියෙනවා සගේචල් කියලා. ඒ කියන්නේ පෝම් යරම් කාල්කේෝල්. හරිද? ඍතු හතරෙන් සාමාන්‍ය මාර්තු 15 ඉඳලා අගෝස්තු සැප්තැම්බර් 15 විතර වගේ වෙනකන් පුළුවන් මේගොල්ලන්ට වගා ආශ්‍රිතව කරන්න. එතකොට දැන් මේ දවස්වල කූල් කියන්නේ අර බෙල්ලෝ ගැලවෙනවා ඒවා කැඩෙනවා. ඉතින් ඒ වලට වැඩ කරන්න. එතනින් ගියන් පස්සේ ඔය සාමාන්‍යයෙන් මේ දවස්වල වැහි කාලේ ඉඳලා වගාවල් පටන් ගන්න මොනවද අර්ථපල් රටලූණු ඒවා හින්දන්න. ඊට පස්සේ අවසන් කාලෙදී බෝගලින් පළ ලබා ගන්නවා. එතකොට ඇපල් කඩන්න පියාස් කඩන්න මිදි කඩන්න ඒ වගේ වලට මේගොල්ලෝ යොමු වෙනවා. එතකොට දැන් E8 වීසා එකට මේ දැන් මෑතකදී රජේනොන් නිවේදනයක් දීලා තිබ්බා E8 වීසා එකට මේ ගන්න දැන්වීම් පවා දාලා තිබ්බා. ඒ කියන්නේ ගන්නවට වඩා ඒ කියන්නේ අවිලා ලියාපදිංචි වෙන්න කියලා මේ පහුගිය කාලේදී මොකද්ද මේ ගිය මේ විස්තරේ මේ ගොඩක් කලබල වුණා. එතනට එන ඉස්සෙල්ලා මම මේ කියන්නම් පසුගිය රජයේ මේ E8 පිළිබඳ ආందోලනාත්මක දෙයක් සිද්ධ වුණා. සාමාන්‍ය පැවිදි රජයේ ක්‍රමවේදයකට යන්න හැදුවා ළමයි ටික. ඒකට වීසා ඇත්තටම නිකුත් වුණා. ඊට පස්සේ ඒක නිත්‍යානුකූල නෑ කියලා කොහොමරි ඒක නතර වුණා. ඒ අතරතුරේදී මහා කලබලයක් ඇති වුණා ලංකාවේ E8 කියන එක. එතකොට දැන් පවතින රජය දැඩි ස්ථාවරයක හිටියා පළවෙනිම E8 කියලා යවන්නේ නැහැ. ඊට පස්සේ ඔහොම ඉන්න අතරේදී පසුව ඒක පොඩ්ඩක් ඒගොල්ලෝ විදේශ සේවාවකේ සභාපතිතුමා විශේෂ ප්‍රකාශයක් කරා. එතකොට කැබිනට් පත්‍රිකාවක් දැම්මා. E8 වලට ළමයින් යවනවා නම් ඒ යවන්නේ විදේශ සේවාවක හරහා හෝ ඒගොල්ලොන්ගේ නියෝජිත එකම ඒජන්සිය
විජේසරකියා විදේශ රැකියා ආයතනය ආයතනයක් තියෙනවා. නාරායන්පිට නාරායන්පිට මේ මොකක්ද එතනද කියනවා ඔස්සත්තද ඕ නාරායන්පිට මේ තියෙනවා. ඒ ආයතනයෙන් තමයි යවන්නේ කියලා. එතකොට මේකට ගොඩාක් ලංකාවේ ගොඩාක් අහුවෙලා තියෙනවා. ගොඩාක් අහුවෙලා ඒක තියෙනවා. තමයි මේ වීඩියෝ කරන ප්‍රධානම හේතුව. ඒ කියන්නේ ලංකාවේ මිනිස්සු ලක්ෂ 5 ගානේ මුලින් දීලා අද ලක්ෂ 15 දීලා තියෙනවා. මම ලංකාවේ ඉඳලා එනකොට මට නිතර කතා කරනවා. සර් මේක ඇත්තද? අයියේ මේක ඇත්තද? අයියේ මොකද මල්ලි මොකද මේක ඇත්තද? මං කොත් තවම නෑ. මාර වැඩේනේ. සල්ලි දීලානේ. ඇයි සල්ලි දුන්නේ? රජේ මගින් යවන්න හැදුවේ. එතකොට ඒ රජයේ හිටපු අමාත්‍යවරයාගේ යටතේ හිටපු කට්ටිය, එතනින් පල්ලෙහා හිටපු කට්ටිය මං ඇමතිවරයා දන්නවා. ඇමතිවරයා ලිස්ට් එකට දානවා. බස් අරගෙන ආවා. එක තැන් වලට. ට්‍රේනින් වුණා. ඒ ට්‍රේනින් වෙච්ච මන් දන්නේ ඒක සමහර තැන් වල ගිහිල්ලා මඩ නාලා ගොවිතැන් කරන එහෙම වුණා. ඒ කියන්නේ ඒ වගේ ට්‍රේනින් එකකුත් දුන්නා. ට්‍රේනින් දුන්නා. ඊට පස්සේ භාෂාව පුරුදු කරා. භාෂාවත් පුරුදු කරා. එතකොට සැදී පැහැදී හිටියා 4-6 බඩු. ඉතින් මෙහෙම ඉඳලා ඒගොල්ලෝගේ නිකන් නෙවෙයි. ඔය සල්ලිය මුදලක් ගන්නවද? ලක්ෂ 5ක් ගත්තා. 7ක් ගත්තා. සමහර තැන් වැටලීම් කරලා ඇල්ලුවා. හොර රහසේ සල්ලි දීලා සල්ලිත් අරගෙන ඒගොල්ලෝ පැනලා ගියා. දැනටත් ඒගොල්ලෝ කරන්නේ මොකද දන්නවද? ඒ සල්ලි අරගෙන කරන්න දෙයක් නැහැනේ. එන්න ඕගොල්ලන්ට ඊළඟ කෝටයකට දානවා අපි පොඩක් භාෂාව පුරුදු වෙන්න. එහෙම කියලා කියනවා. ඒතරොස ඒ වගේ සල්ලි දුන්නාට පස්සේ ඒ වගේ වංචාවට වුණාට මේ සල්ලි අයිමත් ගන්න බැරි. තාම මේ සල්ලි ආපහු අරගෙන නැහැ. ඒක නිසා විදේශ සේවයකින් කියලා තියෙනවා ඕගොල්ලෝ එහෙම අය ඉන්නවනම් වහාම දැනුවත් කරන්න අපි නීති මාර්ගයට යනවා කියලා. විදේශ සමහරක් කටිය සර්ලා වගේ කට්ටියගේ නම් විකුණලත් ඕක කරනවා. එහෙමත් වෙනවා. හැබැයි මට තවම නම් ආරංචි උන්නේ නැහැ. එහෙම දෙයක් කරනවා එකපාර E7 එක මගේ නම විකුණලා කරනවා කියලා මම වහාම ඒගොල්ලෝ කිව්වා වහාම වැඩේ නවත්තන්න මම නීති මාර්ගයට යනවා කියලා මගේ ෆොටෝ එකක් දාලා මෙන්න මේ සරුත් ඉන්නවා කියලා දාලා විශ්වාසය තියෙනවා. ඔව් විශ්වාසය වගේ කට්ටිය ඉන්නවා. මම එහෙම කරන්නේ මම කවදාවත් E8 එක අත තියන්නේ නැහැ කතා කරන්නේ නැහැ මොකද මම දැන් මේ ලංකාවේ කොරියාවට ඇවිල්ලා හරිද මම ගියා ওই ගොවිපොළ වලට මගේ සජන්නිම් කෙනෙක් ඉන්නවා ලංකාවේ මොකද්ද නීති මාර්ගයේ වැඩ වගේකට ආපු එකේ මම ට්‍රාන්ස්ලේට් කරනවා එයා මට ගිහිල්ලා පෙන්නුවා මෙන්න ඩිරික් මේ ඩිගම කරන්නේ යන්නේ 3-4 දෙනයි හරිද එතකොට මේ දැන් ඒ 3-4 දෙනත් මොකද මැෂින් වලින් ඔක්කොම කරනවා අල ටික හිටවන්නේ 3-4 දෙනා විතරයි ගන්නෙ අඩිය ලක්ෂ 2යි දෙන්නේ පුළුවන් ඔය අච්චර ලොක් ගාන මාස 8කට 10කට නම් අපි ලක්ෂ 20ක් තිබ්බත් ඉතින් බලන්න මේ E8 එකට එවන්න ලක්ෂ 30ක් විතර ගන්නවා. ලක්ෂ 2යි කියන්නේ අපි නිකන් දෙක වැඩි කිරීම දෙක මොකද ලක්ෂ 4යි මාසෙකට. මාස 4 වැඩි කිරීම 8 කියන්නේ ලක්ෂ 32යි. එතකොට ලක්ෂ 30ක් දීලා මෙහෙ ඇහිලා නොකා නොබී ඔක්කොම සේසතම එක්කවරු ලක්ෂ 32යි. යන්න ටිකට් එක ගන්නත් ඕන. හරි යනකොට පොඩි දරුවන්ට බඩු මුට්ටු ටිකක් කරන් යන්නේ. අරන් යනවා. ගෙවල් වල වියදමට සල්ලි දානවා. එතකොට අපේ 7-5ක් නැහැ කියන්නේ සියඹලා ගෙනල්ලම නැහැ වගේ. ඒක තමයිලා තියෙන්නේ. හරිද? ඉතින් ඇත්තට මේක තමයි මේ කොරියාවේ කටුක යථාර්ථය. ලංකාවේ මිනිස්සු කොරියාවේ ඩ්‍රාමා වලට කොරියාවේ චිත්‍රපටි වලට ඒ වගේ කොරියාවේ තියෙන වෙනත් දේවල් වලට රැවටිලා මේ කොරියාවට එන්න විශාල මුදලක් පූජා කරනවා. ආවට පස්සේ මේ කොරියාවට ආවට පස්සේ බැංකු වල ඒ වගේ ජොබ් නැහැනේ. තියෙන්නේ සාමාන්‍ය කම්කරු ජොබ්. ඉතින් මේ ආවට පස්සේ හම්බෙන පඩිය තමයි ඩිරෙක්ට් සර් අපිට කිව්වේ. ඉතින් ඇවිල්ලා ඇත්තටම අර සියඹලා ගෙනල්ලා නැහැ වගේ අර අතින් කාලා හරක් බලන සීන් එකක් වගේ තමයි වෙන්නේ මේ වගේ වැඩවලදී. ඉතින් ඇත්ත වශයෙන්ම ඉල්ලලා සිටින්නේ මේ ඒ වගේ දෙයක් වෙනවා නම් මුලින්ම හොඳට දැනුවත් වෙන්න. ඒ වගේම තමයි සර් දැන් ඔය E8 කියන වීසට රජයක් සම්බන්ධ වෙන්නේ නැද්ද? ඒ කියන්නේ අදාළ ප්‍රාදේශීය නගර සභාවට සම්බන්ධ මම දන්න විදිහට දැන් මෙහෙමයි. කොරියාවේ නීතියක් තියෙනවා සම්බන්ධ වෙලා කරන්න පුළුවන් නීතිමය තත්ත්වයක් තියෙනවා. නීතිමය මොකක් හරි නීතිමය ගැටලු තත්ත්වයක් තියෙනවා. කොරියාවේ නීතිය නම් සිටි හෝල් එක එහෙම නගර සභාව ලංකාවේ නගර සභාවත් අතර ගිවිසුමක්. ඒක නගර සභාව අතර ගිවිසුමක් තමයි මේක මම දන්න තරමින් කොරියාවේ නීතිය. මේ නගර සභාවේ කියන්නේ මිනිස් ශ්‍රමය හුවමාරු කර ගැනීම. මෙහි වැඩ තියෙනවා අපිට ওই රටේ මිනිස් ශ්‍රමය දෙන්න. ඒගොල්ලෝ මාස 8ක් කරලා ආපහු යන්න. ආයි වැඩ තියෙනකොට ආයි එවන්න. එහෙම ගත වීමක් තමයි තියෙන්නේ. එතකොට දැන් මේ සල්ලි අරගෙන කරයින් පස්සේ ඒ ළමයින්ව කොහොමද අර තත්ත්වෙට ගන්න කියන ප්‍රශ්නයක් තියෙනවා. දැන් මුළු ලංකාවෙන්ම සල්ලි එක්කා කරන ඔයා. එතකොට මොන නගර සභාවටද ඔයාව අයිති වෙන්නේ? ඔයාට ඒ ළමයි අයිති වෙන්නේ.
එතකොට මේවා කවුරුවක කියන්නේ කිව්වොත් මොකද තමන්ගේ බඩේ ගාන නැතිවනේ. ඉතින් මේ අත වශයෙන්ම මේ මම මේ සම්බන්ධයෙන් කතා කරන්න ගොඩක් කට්ටියට කතා කළා. ඒ වුණාට ඉදිරිපත් දුන්නේ නැහැ. ඒ කියන්නේ අත වශයෙන්ම ස්තුතිවන්ත වෙන්න ඕනේ අපි මේ ඩෙරික් සර්ට මේ වගේ දෙයක් පැහැදිලි ඇත්ත සුද්ධ සිංහලෙන්ම කියලා දෙනවා. ඒ කියන්නේ තවත් මිනිස්සෙක් වංචාවකට වැටෙන්නේ නැති වෙන්න, තවත් මිනිස්සෙක් අමාරුවේ වැටෙන්නේ නැති වෙන්න තමයි මේ දේවල් කියන්නේ බොහොම ආදරෙන් නේද? ඔව්. ඉතින් මේකෙදි සමහරු මයිත් එක්ක මෙයා මොනවද දන්නේ කියලා අහනවා ඇති. ඒගොල්ලන්ට මම කියනවා ඔයාලා මොනවද දන්නේ කියලා. ප්‍රසිද්ධ කරන්න. අපි මිනිස්සු හැටියට ඒගොල්ලොන්ව බේර ගන්න නම් ඔයාලා මොනවද දන්නේ? මම දන්න ටික මම කියනවා. මම මේ පොළවේ පය ගහලා ඇවිල්ලා බලලා මේම රැකියා තියනවද කියලා බලලා තියෙනවා. යම්කිසි ප්‍රමාණයක් තියෙනවා. දැනටත් ලංකාවට ගිහිල්ලා තියෙන කොරියන් ජාතිකයෝ ලංකාවේ මෙහෙට ඇවිල්ලායි කියලා ඉන්නවා. ඉතින් තියෙනවා. ඒ තියෙන්නේ බොහොම ටිකයි. හැබැයි මෙච්චර චුට්ටකට මෙච්චර සෙනගක් දාන්න බෑනේ. ඒක නිසා ඔයගොල්ලෝ මුදල් අපරාධ මුදල්. හරිද? අපරාධේ. ඉතින් මේ ලංකාවට මේ රජෙන් මොකක්ද තීරණය කරගෙන නැහැ නේ. තීරණය කරන් තියෙනවා. රජයෙන් තීරණය කරන් තියෙනවා මේක නීතිගත කරා කියලා. මේ යවන්න පුළුවන්. ඒක විකුණනවා වටේ ඔන්න දැන් හරි ඕපන් කරා. ඔන්න දැන් වැඩි හරි. ඔන්න දැන් හරි ඊළඟ සෙට් එකට දාන්නම්. දෙන්න අපිට සල්ලි දෙන්න පහක් දෙන්න. මිනිස්සු කොහොම හරි බලන්නේ තමන්ගේ ආර්ථික තත්ත්වයට කරන රටකට යන්නේ. එතකොට එතන ඉන්න දැනට ඉන්න අමාත්‍යවරයාගේ නම විකුණනවා. එතකොට ඒ මිනිස්සු දන්නේවත් නැහැ.